හැකිරා ප්‍රදේශයේ තවත් සුහුරු මිරිස් වගාවක් අක්කර 1ක පමණ භූමි ප්‍රමාණයක් මෙතන තියෙනවා. මේ වෙද්දි බිම පෙරලලා කැට පොඩි කරන පල්වරයිස් එකෙන් කැට පොඩි කරලා තියෙනවා. ඊට පස්සේ පාත්ති දැමීමට නියමිතයි. ඉන්පසු ඉරිගේෂන් පද්ධතිය සවි කිරීමට සුහුරු මිරිස් වගා ක්‍රමයට සුහුරු මිරිස් වගාව තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ ක්‍රමයට සවි කරන්න නියමිතයි. අපි බලමු පියවරෙන් පියවර එක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. වතුර එතකොට ලබා ගැනීමට තියෙන්නේ සාමාන්‍යයෙන් මීටර 60ක් 80ක් අතර දුරකින් තියෙන ලිඳකින් වතුර ලබා ගන්න තියෙන්නේ. අපි බලමු ප්‍රෙෂර් එකත් එක්ක ඒක ලබා ගන්න විදිය දේවල් කරන්නේ කොහොමද කියලා. එතකොට මේ වන විට පාත්ති ගහලා තියෙනවා. ආසන්න වශයෙන් අක්කරයක ඉඩමක් තියෙනවා. එතකොට පාත්ති තාම සකස් කිරීම කටයුතු කරගෙන යනවා. එතකොට පාත්තියක් මීටර 30ක් පමණ දිගට තමයි සකසලා තියෙන්නේ. අද දිනේ ඉරිගේෂන් සිස්ටම් එක ගහලා ඉවර වෙනවා. ඊළඟට මල්ච් එක ගහලා සිදුරු කපා ගන්න තියෙන්නේ. එතකොට මේ විදිහට මේ සම්පූර්ණ ඉඩම කොටස් 3ක් විදිහට ඔපරේට් කරන්නයි ඉරිගේෂන් එක ගහලා තියෙන්නේ. එතකොට පාත්ති 33 බැගින් 33 ඒවා 3කට තමයි ජලය සම්පාදනය කරන්නේ. මේ විදිහට ඩ්‍රිප් ටේප් කනෙක්ටර්ස් මේ විදිහ අඟල් එකමාර බටේට සවි කරලා තියෙනවා. මෙතනින් එහාට එකමාර බටේ අනිත් එකමාර බටෙන් තමයි ඒ කියන්නේ මැද කොටසට මැද පාත්ති 33ට මේ විදිහට වතුර හයි කරලා තියෙනවා. ඩ්‍රිප් ටේප් කනෙක්ටර්ස් and පැනල් එක මේ විදිහට කොටස් 3කට බෙදලා ජලය සම්පාදනය කරනවා. දකුණු පැත්ත මැද කොටස මේ මැද කොටසේ බටේ ඊට පස්සේ වම් පැත්තේ ඒ විදිහට. එතකොට කරාම 3ක් ඒ 3 වෙනම ඔපරේට් කරන්න. මොකද මේ වගා කටයුතු සිද්ධ කරන්නේ කොටසින් කොටස. පාත්ති 33ක් එකට තමයි වගා කරන්නේ. එතකොට මේ විදිහට හයි කරලා තියෙනවා. ඊළඟට ප්‍රෙෂර් ගේජ් එක, ඒගොම ඩිස් ෆිල්ටර් එක, ඊළඟට වෙන්චූරි පද්ධතිය. අඟල් දෙකේ බටෙන් අඟලට රෙඩියුසර් T සවි කරලා ඒකට තමයි වෙන්චූරි පද්ධතිය සවි කරලා තියෙන්නේ. ඒ වගේම යා රිලීස් වැල් එක. ඊළඟට මෙතනින් එහාට ලිඳ ගාවට එන ගල් මැල්කතින් බටේ තමයි පාවිච්චි කරන්නේ. ඒතර මේ විදිහට මේ පැත්තේ පාත්ති ටිකටත් ඩ්‍රිප් ටේප් කනෙක්ටර්ස් සවි කරලා තියෙනවා. මෙතන මැද පාත්ති සෙට් එකට මේ බටෙනොත් මේන් එහාට පහලින් තියෙන මැද පාත්ති සෙට් එකට දාලා තියෙන බටෙනොත් තමයි ඔපරේට් කරන්නේ. මැදත් පාත්ති 33යි. වම් පැත්තේ පාත්ති 33ක් විදිහට ඩ්‍රිප් ටේප් කනෙක්ටර්ස් සවි කරලා තියෙනවා. ඊළඟට මේ විදිහට වම් පැත්තෙන් අලිවැට දිගේ අයිනෙම්ම මේන් ලයින් එක අඟල් දෙකේ
ඇල්කතින් බටේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ විදිහට ඩ්‍රිප් ටේප් කනෙක්ටර්ස් මේ වෙනකොට සවි කරලා ඒකට ඩ්‍රිප් ටේප් එක සවි කරගන්න කටයුතු සිද්ධ කරගෙන යනවා. මේ විදිහට මේ පාත්ති වලට සවි කරලා ඉවරයි. ඩ්‍රිප් ටේප් එන් ක්ලිප් එක තාම ගහලා නැහැ. එතකොට ඊයේ වර්ෂාව ලැබුණා මේ ප්‍රදේශයට. එතකොට මෙතනින් මේ බටේ ඉවරයි. එතකොට මේ තමයි ප්‍රධාන බටේ මේන් ලයින් එක. එතකොට මිරිස් වගාව මේ විදිහට මිරිස් පැල සූදානම් වෙමින් පවතිනවා. අද පළවෙනි පාත්ති 33 තමයි මේ විදිහට මිරිස් පැල සිටවන්න තවාන හදලා තියෙන්නේ. තව සති දෙකක් පමණ තියෙනවා. පාත්ති වලට මිශ්‍ර කරන පොහොර. මේ විදිහට ප්‍රධාන බටය ලිඳ දෙසට ගමන් කරනවා. එතකොට මේ තමයි කෙසෙල් වගාවට හයි කරලා තියෙනවා මයික්‍රෝජෙට් ස්ප්‍රේ. එක කලින් හයි කරපු ජල සම්පාදන පද්ධතියක් රේ පැනල් එකයි. එතකොට මම දැන් මිරිස් වගාවට මේ මෝටරෙන් වතුර අරගෙන එතකොට මෙතනින් කෙසෙල් වගාවේ ලයින් එක බාධා කරන්න නැතුව ඒකට සම්පාදනය කරලා තියෙනවා. ඊළඟට මිරිස් වගාවට බලාපොරොත්තු වෙනවා මෙතනින් පල්ලෙහාට මේ බෙන්ඩ් එක ගහලා මේ බටේට සම්බන්ධ කරලා මිරිස් වගාවට ජලය සම්පාදනය කරන්න. එතකොට මිරිස් වගාව කොටස් 3කට ඔපරේට් කරන හින්දා මෙතනින් ලැබෙන ජලය ප්‍රමාණය වැඩි. මොකද මේ මෝටරය පැයට ලීටර 30000ක් ලබා දෙන්න පුළුවන් මෝටරයක්. මේකේ හෙඩ් එක අනුව කැල්කියුලේෂන් එක ගත්තාම වගාලින්දෙන් ජලය අරගෙන මේක තමයි වගාලින්ද. මේකෙන් ජලය අරගෙන ඒකේ හෙඩ් එක බලපුවාම මේක ලීටර 30000ක් පමණ ජලය ලබා දෙන්න පුළුවන් මෝටරයක් පැයට ලීටර. ඒතකොට 30000ක් කියන්නේ අපිට වැඩි එක. එතකොට මේකෙදී උපක්‍රමයක් විදිහට කොටස් 3ක් ඔපරේට් කරන හින්දා එතකොට අපිට කොටස් 3කටම යන්නේ ලීටර අපිට සාමාන්‍යයෙන් ෆ්‍රික්ෂන් ලොස් එකත් එක්ක ඇඩ් කරපුවාම 25000ක් 26000ක් විතර 26000ක් විතර ලීටර අවශ්‍ය වෙන්නේ. නමුත් මෙතන අපිට ලීටර 30000ක් දෙනවා. එතකොට අපි කරන්නේ මේකට ෆ්ලෝ බැක් වෑල් එකක් දානවා මිලිමීටර්ස් 40න්. මිලිමීටර්ස් 40න් ෆ්ලෝ බැක් වෑල් එකක් දානවා අපේ මිරිස් වගාවට යන වතුර පද්ධතියෙන්. මොකද අපිට එක කොටසකට කොටස් 3කට මිරිස් වගාවේ අපි ඔපරේට් කරන්නේ එක වතාවකට පාවිච්චි කරන එකයි. එතකොට අනික් වතුර ටික වැඩි වතුර ටික ආපහු ලිඳට බැක් කරන්න අපි පාවිච්චි කරනවා මිලිමීටර්ස් 40 කරාමයක්. මෙතනින් පල්ලෙහාට ඒ කරාමය සවි කරලා ඒක ලිඳ දිහාවට නැවත ෆ්ලෝ බැක් කරනවා. මොකද නැති වුණොත් වතුර පීඩනය වැඩි වෙලා ඩ්‍රිප් ටේප් පුපුරලා විනාශ වෙන්න පුළුවන්. ඒතර ඒ විදිහට තමයි මේ පද්ධතිය සැලසුම් කරලා තියෙන්නේ. අපි බලමු මේ පද්ධතිය ක්‍රියාත්මක වෙනකොට කොහොමද ඒක වැඩ කරන්න කියලා. පද්ධතිය සවි කරලා ඩ්‍රේනේජ් කරන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඩ්‍රිප් ටේප් ටික සවි කරන්න කලින් අපි බලමු කොහොමද මේක වැඩ කරන්න කියලා. මේ විදිහට පද්ධතිය කොන් වලින් ඇරලා ඩ්‍රේන් කරනවා. තියෙන බට කැලි අයින් වෙන්න. සම්පූර්ණයෙන්ම තොට අක්කරයක භූමි ප්‍රමාණයට මේ වෙන විට ඩ්‍රිප් ටේප් එලලා අවසానයි. එකවරකට පාත්ති 33 බැගින් කොටස් 3කට තමයි ජල සම්පාදනය සිද්ධ වෙන්නේ. සුහුරු මිරිස් වගාවට සිද්ධ කරන ලද මෙම ඉරිගේෂන් පද්ධතිය පිළිබඳ ගැටලු ඇතොත් විමසන්න. ස්තුතියි.